වාර්තා පොත් අලුත් කළ පල්ලෙකැලේ කැංගරු දඩයම ඊයේ සුවිශේෂී වාර්තා ගොන්නක් අලුත් වුණු බව මේ වන විට මුළු ලෝකයක් කතා කරන මාතෘකාවක් වී තිබෙනවා. ඊ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් අප ලැබූ විශිෂ්ට ජයග්‍රහණය හුදෙක් සුපර් 8 වටේ සුදුසුකම් ලැබීමක් පමණක් නොව ඒ ජාත්‍යන්තර T20 වාර්තා පොත් රැසක් අලුතින්ම ලියවුණු ඓතිහාසික රාත්‍රියක්. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යනු ඕස්ට්‍රේලියානුන්ට සෑම විටම අපල ඇති කරන පිටියක් බව නැවතත් තහවුරු වුණා. මේ දක්වා පල්ලෙකැලේදී දෙරට අතර පැවති T20 තරඟ පහෙන් හතරකම ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාවට මේ පිටියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජයගත හැකි වී ඇත්තේ එක් තරඟයක් පමණයි. එමෙන්ම පැතුම් ඊයේ ක්‍රීඩා කළේ ඔහුගේ වෘත්තීය ජීවිතය පමණක් නොව ලෝක කුසලාන ඉතිහාසයේම අමරණීය ඉනිමක්. ලෝකයේ ප්‍රබල ක්‍රීඩකයන් සියලු දෙනාම ඔහුගේ ඉනිම පැසසුමට ලක් කර තිබුණා. T20 ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පැතුම්පත් වුණා. T20 ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව මෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ ප්‍රථම ශතකය මෙයයි. ලකුණු 182ක ඉලක්කය සාර්ථකව හඹාගිය ශ්‍රී ලංකා සිංහයන් T20 ලෝක කුසලාන ඉතිහාසයේ තමන් සාර්ථකව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කළේ මීට පෙර 2021 දී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ලකුණු 172ක ජයග්‍රහණයෙන් පසුවයි. කිසිදු කඩුල්ලක් නොදවී ලකුණු 104ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩලු 10ම ලකුණු 77ක් තුල දවා ගැනීමට දුෂාන් හේමන්ත ඇතුළු පන්දු යවන්නන් සමත් වුණා. මෙයත් සමග සුපිරි අටවටේට ශ්‍රී ලංකා කණ්ඩායමත් සුසුකම් ලැබුවේ පල්ලෙකැලේ පිටියේ 35000කට අධික ප්‍රේක්ෂකයින්ගේ ජයഘോഷා මැද්දේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන සුපිරි අටවටේ ප්‍රතිවාදීන් පිළිබඳව අපි සලකා බලමු. ඕස්ට්‍රේලියාව බොහෝ දුරට මෙවර තරගාවලියෙන් ඉවත් වන අතර ඔවුන් ඉවත් වුවහොත් සුපිරි අටවටේ පළමු කාණ්ඩයේ රටවල් වන්නේ ඉන්දියාව, සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. සුපිරි අටවටේ දෙවන කාණ්ඩය වන්නේ ශ්‍රී ලංකාව, නවසීලන්තය, පාකිස්තානය සහ එංගලන්තයයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි අටවටේ ක්‍රීඩා කරන පළමු තරගයේ පෙබරවාරි 22 වෙනිදා පල්ලෙකැලේදී පස්වරු 3ට ආරම්භ වනවා. ඒ එංගලන්ත කණ්ඩායම සමගයි. ඉන්පසු පෙබරවාරි 25 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස පිටියට සිංහීන් පැමිණෙන්නේ නවසීලන්තය සමග තරගයටයි. ඒ මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. සුපිරි අටවටේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගයේ පාකිස්තාන කණ්ඩායම සමග පල්ලෙකැලේදී රාත්‍රී 7ට ආරම්භ වන්නේ එළඹෙන 28 වෙනිදායි. මේ අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයේදී ආබාධයකට ලක් වුණා. පන්දු යැවීමෙන් සිටියේදී වම් කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති අතර ආබාධයේ බරපතලකම තක්සේරු කිරීම සඳහා ඔහුව අද දිනේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය සඳහන් කළා. සුපිරි අටවටේදී ශ්‍රී ලංකාවට හමු වුණ ප්‍රතිවාදීන් පිළිබඳව ඔබේ අදහස මොකක්ද? අපට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් නිවැරදිව දැනගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.